ඉතින් මට දෙන්නේ 3 දිනෙම කියලා තිබ්බා අයියේ පුළුවන් නම් වීඩියෝවක් ක්වොලිටි කරගන්න පුළුවන් වීඩියෝවක් දාන්න කියලා. ඉතින් ඔන්න ඒ නිසාද මේ වගේ වීඩියෝවක් දානවා. ඉතින් අද මම මේ වීඩියෝයේදී කතා කරනවා ඔයාලා ගාව තියෙන මෙන්න මේ වගේ වීඩියෝවක් මෙන්න මේ වගේ විදිහට කොහොමද එඩිට් කරගන්නේ කියලා. ඉතින් ඇත්තටම මේකේදී අර වීඩියෝ එක තියෙනවට වඩා පොඩ්ඩක් ක්වොලිටි කරගන්න පුළුවන්. ඉතින් කියන්න බැරුණා මේකට ඇප් දෙකක් ඕන වෙනවා. එකක් තමයි ඔයාලා දන්නත් ඇති Elite Motion කියන ඇප් එක. ඒ වගේම තමයි මෙන්න මේ Win කියන ඇප් එකත් ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඉතින් අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු අර වගේ වීඩියෝවක් ඔයාලා කලින් දැක්කා වගේ කොහොමද ක්වොලිටි කරගන්නේ කියලා. ඉතින් එහෙනම් යන් වීඩියෝ එකට. ඉතින් කැමති නම් පුළුවන් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් කැමති නම් විතරයි හරිය කවුලක් නැහැ. හරි ඉතින් මුලින්ම ඔයාලට ඕන වෙන්නේ මෙන්න මේ Elite Motion කියන ඇප් එක. ඉතින් ඔයාලට මේ ඇප් එක Play Store එකෙන් download කරන්න පුළුවන්. හැබැයි චූටි අවුලක් තියෙනවා. Play Store එකෙන් download කරොත් ඔයාලගේ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම watermark එක හිටිනවා. ඉතින් watermark එක හිටියොත් ඒකත් හරියන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් ඔයාලා දන්නවනේ මොකක්ද කරන්න ඕනේ කියලා. අන්නේ විදිහට ඔයාලට පුළුවන් මේ Elite Motion එක download කරගන්න. ඉතින් මං ගාවත් තියෙන එහෙම එකක්. ඉතින් මම මේ විදිහට මේ Elite Motion කියන එක open කරගන්න. ඉතින් ඔයාලා Elite Motion app එක open කරගන්නකොට පළවෙනි පාට permission ටිකක් ඉල්ලයි. ඒ ටික දීලා ආවට පස්සේ මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. එහෙමනම් දැන් මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ කොළ පාටින් plus icon එකක් තියෙනවා. මේක ටච් කරගන්න පුළුවන්. ඒක ටච් කරගත්තට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. අට මෙතනදී කැමති size එකක් select කරන්න පුළුවන්. හරි ඉතින් ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙනවා resolution කියලා තියෙනවා. ඉතින් මම මෙන්න මේක මේ විදිහට 1080p වලට දාලා ඒ කියන්නේ full HD දාන්න. ඒ වගේ මේ අට බලා ගන්න පුළුවන් වෙනවා frame rate කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ frame rate කියන එක මෙන්න මේ විදිහට යටම තියෙන මේ 30 fps කියන එකට මේ විදිහට දාගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් වෙනවා create project කියලා තියෙනවා. මම මේක ටච් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ CapCut app එක වගේ නන් නෙමෙයි. ඔයාලට පේන්නේ නැතිනේ. මේක පට්ට වෙනස්. ඉතින් ඔයාලා මේ app එක ගැන දන්නේ නැත්නම් මෙතනදී තියෙන චූටි වැඩ ටිකක් කරන්න. මම මේ කරන විදිහටම කරන්න නැත්නම් මේක හරියන්නේ නැහැ. හරි ඉතින් මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ plus icon එකක් තියෙනවා. මේක ටච් කරගන්න. මේක ටච් කරගත්තට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ ටිකක් තියෙනවා. මෙතන තියෙනවා media කියලා. මම මේකට දාගන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට quality කරගන්න ඕනේ වීඩියෝ එක මෙතෙන්ට add කරගන්න එක. හරි ඉතින් ඔන්න මම මේ වීඩියෝ එක ටච් කරලා ඒක මම මෙතෙන්ට add කරගත්තා. ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ වීඩියෝ එක add වෙලා තියෙන්නේ. හරි ඉතින් එහෙමනම් දැන් තියෙන චූටි වැඩ ටිකක් කරන්න. ඔයාලට කරන්න තියෙන ආයේ මේ plus icon එක ටච් කරගන්න එක. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙනවා media කියලා තියෙනවා shape කියලා තියෙනවානේ. මෙතන ඔයාලා කරන්න ඕනේ මේ shape කියන එකට දාගන්න එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ කැමති shape එකක් select කරන්න. මම මේ විදිහට shape එකක් add කරගෙන මම මෙන්න මේ add කරගත්ත shape එක වීඩියෝ එකේ size එකට හදාගන්න. මේ විදිහට හදාගත්තට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙනවා color කියලා එකක් තියෙනවා. මම මේක touch කරලා shape එකේ color එක මේ වගේ සුදු පාටට දාලා මෙතනදී හදාගන්න. හරි ඉතින් මම මෙතනදී back වෙන්න. හරි ඉතින් දැන් තියෙනවා චූටි වැඩ ටිකක් කරන්න. මම මේ කරන විදිහට මොකලා මේ ටික කරන්න. ඉතින් ගොඩක් වෙලා වීඩියෝ එක නැහැ. චූට්ට වෙලාවයි තියෙන්නේ. ඉතින් ඒ ටික බලලා ඔයාලට මේක හරියට හදාගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ කියන්න යන දේවල් ඔක්කොම ඔයාලා කරන්න ඕනේ මේ දැන් ඇඩ් කරගත්ත ලේ එකට. එහෙම නැත්නම් මේ වීඩියෝ ලේ එකට නෙමෙයි. වීඩියෝ ලේ එක ටච් කරන්නවත් යන්න එපා. ඔයාලට කරන්න තියෙන්නේ මේ ඇඩ් කරගත්ත දැන් ෂේප් එක. අන්නේ ෂේප් එකේ ලේ එක මේ විදිහට ටච් කරගන්න එක. ඒ ලේ එක ටච් කරගත්තට පස්සේ මේ වගේ බලා ගන්න පුළුවන් වෙයි. මෙතන බලා ගන්න පුළුවන් වෙනවා ඉෆෙක්ට් කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක ටච් කරගන්න. හරි දැන් අපි මේකට ඉෆෙක්ට් ටිකක් තියෙනවා. ඒ ටික ඇඩ් කරගන්න තමයි යන්නේ. හරි ඉතින් මේ විදිහට ඉෆෙක්ට් වලට ආවට පස්සේ මෙතන තියෙනවා ඇඩ් ඉෆෙක්ට් කියලා. ඔයාලට පුළුවන් මේක ටච් කරගන්න. හරි ඉතින් මම මෙතනදී ඉෆෙක්ට් තුනක් ඇඩ් කරගන්නවා. ඔයාලා මේ ඉෆෙක්ට් තුන මේ විදිහටම ඇඩ් කරගන්න. මෙතන දකුණු අත පැත්තේ උඩ බලා ගන්න පුළුවන් වෙනවා සර්ච් අයිකන් එකක් තියෙනවා. මේක ඔයාලා මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ සර්ච් කරන්න පුළුවන් වෙයි. දැන් මම මේ විදිහට මෙතනදී copy කියලා මේ වගේ පොඩි සර්ච් එකක් දාගන්න. ඉතින් ඔයාලා මේ විදිහට copy කියලා මේ වගේ සර්ච් එකක් දාගත්තට පස්සේ උඩින්ම බලා ගන්න පුළුවන් ඒ copy background කියලා එකක් පෙන්නනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ඉෆෙක්ට් එක උඩ මේ විදිහට ටච් කරගන්න එක. හරි ඉතින් ඒක ටච් කරගත්තට පස්සේ මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් ඒ standard setting කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක මේ විදිහට ටච් කරගන්න. ඔන්න දැන් එක ඉෆෙක්ට් එකක් නම් ඇඩ් වුණා. තව ඉෆෙක්ට් ටිකක් තියෙනවා ඇඩ් කරන්න. ඒකත් මම මෙතනදී ඇඩ් කරගන්න. ඒක ඇඩ් කරගත්ත කියන්නේ වැඩ ඉවරයි වගේ තමයි. ඔන්න දැන් අපි එක ඉෆෙක්ට් එකක් ඇඩ් කරගත්තා. ඊට පස්සේ ආයෙ මම මේකේ ඉෆෙක්ට් වලට ඇවිල්ලා මේ ඇඩ් ඉෆෙක්ට් කියන එක ටච් කරලා ආයෙ මම මේ වගේ ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්න යන්නේ. මෙන්න මේ වගේ G විතරක් ටයිප් කරගන්න. හරි ඉතින් මේ විදිහට G අකුර විතරක් ටයිප් කරගත්තට පස්සේ උඩින්ම බලා ගන්න පුළුවන් මේ වගේ ඉෆෙක්ට් එකක් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මේ ඉෆෙක්ට් එක මේ විදිහට ටච් කරගන්න එක. ඊට පස්සේ කලින් වගේමයි ස්ටෑන්ඩඩ් සෙටින් කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මේකත් ටච් කරගන්න. හරි ඉතින් ඔන්න ඒ ඉෆෙක්ට් එකත් මෙතෙන්ට ඇඩ් වුණා. ආයෙ මම මේකේ ඇඩ් ඉෆෙක්ට් වලට යන්න. අන්තිම ඉෆෙක්ට් එක. හරිද? ඊට පස්සේ මම මේකේ මේ සර්ච් අයිකන් එක ටච් කරලා මම මෙතනදී GAM කියලා ටයිප් කරගන්න. හරි ඉතින් මේ විදිහට ටයිප් කරගත්තා නම් උඩින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉෆෙක්ට් එකක් පෙන්නනවා. ඔයාලට කරන්න තියෙන්නේ මේ ඉෆෙක්ට් එක ටච් කරගන්න එක.
හරි එක ටච් කරගත්තට පස්සේ මෙතනත් බලා ගන්න පුළුවන් වෙනවා ස්ටෑන්ඩඩ් සෙටින් කියලා තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේක මේ විදිහට ටච් කරගන්න එක. හරි ඔන්න දැන් යන්තම් ඉෆෙක්ට් තුන නම් ඇඩ් කරගත්තා. දැන් ඔයාට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් මේ විදිහට ඇඩ් කරගත්තට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙන අපි දෙවෙනියට ඇඩ් කරගත්ත ඉෆෙක්ට් එක තියෙන්නේ. මෙන්න මේ බ්ලර් කියලා එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයාට පුළුවන් මේක මේ විදිහට ටච් කරගන්න. ඒක ටච් කරලා ඔයාට පුළුවන් මෙන්න මේක මේ විදිහට 400කට වගේ මෙතනදී වැඩි කරලා හදාගන්න. මේක 400කට තිබ්බනම් ඇති. ඊට එහා වැඩි කරගන්න යන්න එපා. අඩු කරගන්නත් එපා. මේ ගන්නට තියාගන්න. මම මෙතනදී බෑක් වෙන්න. හරි ඉතින් ඔන්න දැන් ඒක එතනදී හදාගත්තා. ඊට පස්සේ තව තියෙන චූටි වැඩක් කරන්න. දැන් අපි ඔක්කොම ඇඩ් කරගත්තේ මේ ෂේප් ලේ එකටනේ. මෙන්න මේ ෂේප් එකේ ලේ එක සිලෙක්ට් කරන් ඉන්නවා නම් මෙතන බලා ගන්න පුළුවන් මේ බ්ලෙන්ඩ් ඔප්ෂන් කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන මේ වගේ ටිකක් තියෙනවා. ඉතින් මේකේ පොඩ්ඩක් පහළට යනකොට ඩිෆරන්ස් කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේක ටච් කරගන්න. හරි ඉතින් ඒක ටච් කරගත්තා නම් දැන් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් තුන්වෙනියට සබ්ට්‍රැක්ට් කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක මේ විදිහට ටච් කරගන්න. හරි ඉතින් ඔක ටච් කරගත්තට පස්සේ සමහර විට ඔයාලගේ වීඩියෝ එක කළු වෙලා යයි. ඒක අවුලක් ගන්න යන්න එපා. ඔය විදිහට ඔයා දැනට තියාගන්න. හරි ඉතින් ඔය විදිහට හදාගත්තා නම් ඔයාලා ආයේ මෙතනින් බෑක් වෙන්න. බෑක් වෙලා ඔයාලා මේ විදිහට මේ ප්ලස් අයිකන් එක ටච් කරලා ආයේ මේ වගේ ෂේප් එකක් ඇඩ් කරගෙන මෙන්න මේ ෂේප් එක මෙන්න මේ වීඩියෝ එකේ සයිස් එකට හදාගෙන කලින් වගේ මේ කලර්ස් වලට ගිහලා මේ කලර් එක සුදු පාටට දාන්න. හරි ඉතින් ආයේ මම මෙතනදී බෑක් වෙන්න. දැන් මම මේ විදිහට මේකෙත් බ්ලෙන්ඩ් වලට එන්න. බ්ලෙන්ඩ් වලට ඇවිල්ලා මම මෙන්න මේකේ බලා ගන්න පුළුවන් වෙනවා කන්ට්‍රාස්ට් කියලා එකක් තියෙනවා. මම මෙන්න මේකට දාගන්න. හරි ඉතින් ඒක ටච් කරගත්තට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මේ පළවෙනියට තියෙනවා ඕවර්ලේ කියලා. මම මේක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආයෙ මම මෙතනදී මේ වගේ බෑක් වෙන්න. හරි ඉතින් ඔන්න වැඩේ හරි. දැන් ඔයාලට මේක පොඩ්ඩක් ඔයාට ඕන විදිහට හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ. හරි ඉතින් මෙතන බලා ගන්න පුළුවන් වෙනවනේ දැන් අපි පළවෙනියට ඇඩ් කරගත්ත ෂේප් එකේ ලේ එක තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ලේ එක. මෙන්න මේ ලේ එක ඔයාලා මේ විදිහට ටච් කරගන්න. වීඩියෝ එකට උඩ තිබ්බ ලේ එක. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙනවනේ ඉෆෙක්ට් කියලා. අර අපි ඉෆෙක්ට් ඇඩ් කරගත්ත ලේ එක තමයි ටච් කරලා මේකේ ඉෆෙක්ට් වලට එන්න ඕනේ. හරි ඉතින් මේ විදිහට ආවට පස්සේ මෙතන යට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ යටම අපි ඇඩ් කරගත්ත ඉෆෙක්ට් එක තියෙනවා. ඒ කියන්නේ අන්තිමටම ඇඩ් කරගත්ත ඉෆෙක්ට් එක. ඒක උඩ ටච් කරගත්තට පස්සේ මේ වගේ බලා ගන්න පුළුවන් වෙයි. ඔයාට මෙතනදී වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඔයාට දැන් තියෙන්නේ මෙන්න මේ ටික මේ විදිහට ඔයාට ඕන විදිහට වෙනස් කරලා මෙන්න මේ වීඩියෝ එක ඔයාට ඕන විදිහට හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මම මේ ටික ඔයාට හදලා පෙන්නන්න. හරි ඉතින් මේ ටික ඔයාට ඕන විදිහට හදනවා කියලා මේකේ තියෙන ඔක්කොම වෙනස් කරලා අවුල් කරගන්න යන්න එපා. මේ උඩම තියෙන එක මෙන්න මේක ඔයාට ඕන විදිහට අඩු කරගත්තට පස්සේ මෙන්න මේ වීඩියෝ එකේ කළු පාට වගේ තිබ්බනම් ඒ ටික මෙතනදී නැති වෙලා යනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම නම් කියන්නේ මෙන්න මේ උඩ මේක පොඩ්ඩක් අඩු කරගත්තා නම් එහෙම නැත්නම් වැඩි කරගත්තා නම් ඔයාට ඕන විදිහට මේක හදාගන්න පුළුවන්. හරි ඉතින් ඊට පස්සේ මේ වගේ තමයි මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තාම හදලා ඉවර නැහැ. මෙතන බලා ගන්න පුළුවන් නම් මේ ලේක සම්පූර්ණයේ වීඩියෝ එකේ දිගට නැහැ. ඔයාට මම කියන්නම් මේක කොහොමද හදාගන්නේ කියලා. CapCut ටැප් එකේ වගේ ලේක ඇදගෙන යන්න ඕනේ වෙන්නේ නැහැ. මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ලේයර්ස් දෙක තියෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ ලේයර්ස් දෙක මේ විදිහට ටච් කරගෙන ඉන්න එක. ඒ විදිහට ටච් කරගෙන ඉඳලා ඔයාට පුළුවන් මෙන්න මේ වීඩියෝ එකේ කෙලවරටම යන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ එකක් තියෙනවා. මේක ටච් කරගත්තට පස්සේ එන්නේ ලේයර්ස් දෙකත් වීඩියෝ එකේ සයිස් එකට හැදෙනවා. ඊට පස්සේ ඔයාලා මේ විදිහට සිලෙක්ට් කරගෙන ඉන්නවා නම් අයින් මේ විදිහට අයින් කරලා දාන්න පුළුවන්. හරි ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එක සේව් කරගන්න එක. ඒකට දකුණු අත පැත්තේ උඩ බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ අයිකන් එකක් තියෙනවා. මේක ටච් කරලා ඔයාලට පුළුවන් මේ විදිහට මේ එක්ස්පෝර්ට් කියන එක ටච් කරලා ඔයාලට මේක මෙතනදී සේව් කරගන්න. දැන් නම් ඉතින් කටත් රිදෙනවා වගේ. හරිද? ඉතින් ඒක කොහොමද වීඩියෝ කරන්න බෑ. ඉතින් දැන් ඕන වෙන ඇප් එක තමයි මෙන්න මේ වින් කියන ඇප් එක. ඔයාලට පුළුවන් Play Store එකට ඇවිල්ලා මෙන්න මේ වින් කියන ඇප් එක වගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. කොහොමුණත් මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ දෙවෙනියට තියෙනවා AI Repair කියලා එකක්. ඔයාලට පුළුවන් මෙන්න මේක මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ මෙතන try now හරි මොකක් හරි පෙන්නයි. ඒ තියෙනක මේ විදිහට ටච් කරගන්න. ඉතින් මේකට නම් data ඕනේ. data නැතුව මේ වැඩේ කරන්න බෑ. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ අතනදී අර සේව් කරගත්ත වීඩියෝ එක මෙතෙන්ට ඇඩ් කරගන්න එක. හරි ඉතින් මේ විදිහට වීඩියෝ එක ටච් කරලා ආවට පස්සේ මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ ටික මේ විදිහට වැඩිම කරගන්න. ඉතින් මම මේ පළවෙනියට තියෙන පෝර්ට්‍රේට් කියන එකත් වැඩි කරගන්න. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් නම් දෙවෙනියට සුපර් රෙසොලූෂන් කියලා තියෙනවා. ඉතින් මම මේ 2K කියලා තියෙන එකත් මෙන්න මේ විදිහට 2K වෙනකම් මෙතනදී වැඩි කරගන්න. ඊට පස්සේ ඔයාලට කැමති නම් පුළුවන් මේ ස්ටේබලයිස් කියන එකත් මෙන්න මේ විදිහට වැඩි කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මේ denoise කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ denoise කියන එකත් මෙන්න මේ විදිහට වැඩිම කරගන්න. ඉතින් මම මෙතනදී මෙන්න මේ 3-4 වැඩි කරගත්තා. ඉතින් මම මේ AI color night view කියන ඒවා දාන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ ටික වැඩි කරලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මේ processing කියලා එකක්.
හරිත ඊට පස්සේ ඔයාලා මේ දීලා තියෙන විදිහට වීඩියෝ එක පොඩ්ඩක් ප්‍රොසෙස් වෙනවා. ඊට පස්සේ මේ ප්‍රොසෙස් වුණාට පස්සේ සේව් කියලා එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඒක ටච් කළා ඔයාලට පුළුවන් මේක ගැලරි එකට සේව් කරගන්න. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට එලයිට් මෝෂන් එකයි වින් කියන ඇප් දෙක ගලා ඔයාලට පුළුවන් මේ විදිහට වීඩියෝ එකක් ක්වොලිටි කරගන්න. ඔයාලා කලින් දැක්ක මම මේ විදිහට ක්වොලිටි කරගත්ත වීඩියෝ එකක්. හරියට එහෙනම් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න පුළුවන්. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් like එකක් දාලා subscribe කරලා අපිට support එකක් දෙන්න පුළුවන්. කැමති නම් විතරයි හරිද? හරි ඉතින් එහෙනම් අද වීඩියෝ එක නවත්තන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.